අපේ පොළොවේ ඉතින් මැණික් තියෙනවනේ නේද? ඔව්. විශේෂයෙන් රත්නපුර කිව්වහම අපට මතක් වෙන්නේම මැණික්නේ නේද? ඊළඟට මතක් වෙන්නේ දේසි ආච්චිව. දේසි ආච්චිව මතක් වෙන්නේ මැණික් මල්ලත් එක්කමනේ නේද? මැණික් මල්ලත් එක්කම. එක දවසක් නන්නාඳුන මිනිස්සුයෙක් ඇවිල්ලා දේසි ආච්චිට හෙන මැණික් මල්ලක් දෙනවා. ආච්චිත් ඉතින් ආයේ අඳුරන්නේ නැති කතා නැහැ. මැණික් කියලා දැක්ක ගමන් දෝත බදලා මල්ල ගන්නවා නේද? ඊට පහුවදා අර මිනිස්සයම එනවා ආපහු දේසි ආච්චිව හොයාගෙන. ඒ ඇවිල්ලා හෙන සල්ලි මල්ලක් දීලා අර මැණික් මල්ල ඉල්ලගෙන යනවා. හරිද? මිනිහාගෙම මැණික් වලට මිනිහම සල්ලි දීලා අරන් යනවා. අදටත් ඒ මහා පින්වන්ත පුණ්‍යවන්ත මිනිහා කවුද කියලා දේසි ආච්චි දන්නෙත් නැහැ. ඒ සල්ලි වලින් ගෙවල් ගත්ත දේසි ආච්චිගේ පුංචි මුණුපුරා දන්නෙත් නැහැ. ඒකට අපි නේද අයියෝ අප්පොච්චියේ අපේ ගේකට ආවොත් එන්නේ පැන්නොත් පනින්නේ හොරෙක් ඒක අතට අහුවෙන ලූණු බිකත් අරන් යනවා මිසක ආයේ අපට දීලා යන්න නම් එන්නේ නැහැ නේද? එහෙමත් නැත්තම් ඉතින් ඔය අපේ ගෙවල් ඉදිරිපිටට මේ මල්ලක් අරගෙන ආවොත් එන්නේ යාචකයෙක් ඒ අඳෝනා වහලා කීයක් හරි දෙනවට වඩා යාචකයවයි මල්ලයි දෙකම දැක්ක ගමන් කීයක් හරි දීලා මිනිහව ඉක්මනටම පිටත් කරලා අරන එක තමයි ලාභ නේද? ඉස්සර නම් හුඟක් ඉස්සර නම් අපේ ගෙවල් ළඟට ආවා මේ පන් වට්ටියක් අතින් අරගත්ත මල්ලකුත් එල්ලගත්ත තව පිරිසක්. අපි ඒ අයට කිව්වේ අහිකොන්ටිගින් කියලා. පන් මල්ලේ හිටියේ පෙනේ විතරක් පුප්පන නායක. හරිද? දෂ්ට කරාට විස නැති නායක. ඔය දැන් මේ දවස්වල මේ සමහරු ඔය කෑ ගහන පෙනේ පුප්පන අය ඉන්නේ. ඒගොල්ලෝ දෂ්ට කරාට විස නැහැ. හොඳේ නේද? ඔය දැන් සමහරු කියන්නේ අපේ ආණ්ඩුවක් අහවම් බලාගමු. එදාට අපි ඔය පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරව එහෙම නීතිය හමුවට ගේනවා කියලා නේද? නීතිය හමුවට ගේන්න ආයේ ඔහෙලගේ ආණ්ඩුවක් එනකන් ඉන්න ඕනේ නැහනේ නේද? නිකම් බොරුවට පෙනේ පුප්ප දැම්ම දෂ්ට කරන්න පුළුවන්නේ. ඇය අනීතිකයි නම් දැම්ම යන්න අධිකරණයට. නීතිය දැන් කාටත් එක සමානයි. ආයේ ඉතින් ඔහෙලගේ කාලේ ආවයි ඒ කාලේ ගෙනිච්චයි කියලා ඉතින් අමුතු නීතියක් එනවා ආමතක වුණානේ. සමහරක් වෙලාවට මේ නාමල්ලා මේ කියනවා ඇත්තේ එයයිලගේ අපොච්චලගේ කාලේ නීති කෘත්‍යයන් ගැන වෙන්න ඇති නේද? අර අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව දොට්ට දාපු මෙතඩ් එක ඒක ගැන වෙන්න ඇති. ඒ යුගයේ අවසන් බබාලා. ඔව් ඒ යුගයේ අවසන්. හොඳේ ලියාගෙන ආපු පොයින්ට් එක තව පොඩ්ඩෙන් මිස් වෙනවා. දැන් ඊයේ අර කෙහෙලියගේ පවුලම රිමාන්ඩ් කළානේ. ඇප දුන්නත් ඇප කොන්දේසි සම්පූර්ණ කරගන්න බැරි වුණා. සමහරක් වෙලාවට අදහෙට ඇප කොන්දේසි සම්පූර්ණ කළා ඇප අරන් යාවි. ඒක පැත්තක තියමුකෝ. බිරිඳ දුව සහ කෙහෙලිය තුන්දෙනාම රිමාන්ඩ්. දැන් ඊට පෙර පුතාවත් රිමාන්ඩ් කරලා ඇප දුන්නනේ නේද? දැන් ඊයේ අල්ලස් දූෂණ කොමිසම අධිකරණයට කියපු කතාව තමයි මරු. හරිද? දේසි ආච්චිගේ මැණික් මල්ල වගේ විශ්මයජනකයි. කෙහෙලිය රඹුකල්ල ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සමීපතමයන්ගේ නමින් බැංකු ගිණුම් 40ක් සැක කටයුතු ලෙස පවත්වන ගිහින් තියනලු. බැංකු ගිණුම් 40ක් නේද? අනේ ඒකට අපේ ගිණුමක බැංකු ගිණුම් 40 නෙමෙයි රුපියල් 40ක් තිබුණොත් ඒකත් ලොකු දෙයක් නේද? කොහොමද මුන්දලගේ ප්‍රමාණය? බැංකු ගිණුම් 40ක් තියන් යනවා. රුපියල් කෝටි 9ක්ලු. හරිද? අයථා ලෙස උපයලා කියලා තමයි අල්ලස් කොමිසම ගරු අධිකරණයට කිව්වේ. එතකොට කෙහෙලියගේ නීතිඥයා මොකද කිව්වේ? අනේ නෑ ස්වාමිනී. මේ මැණික් ව්‍යාපාරයෙන් ලැබුණු මුදල් රජයට බදුත් ගෙවලා තියෙනවා. අපේ එක්කිනාට පතලක් තියෙනවා. ඒ කියන්නේ මහ පොළොවේ මැණික් ටිකත් හොරගෙන කාලා නේද? මහ පොළොවේ මැණික් හොරගෙන කාලා. අපේ රටේ බොහෝ කළු සල්ලි සුදු පාට කරන්නේ මේ වයිවර්ණ මැණික් කතා වලින්. හොඳේ මැණික් මලු කතා වලින්. ඒවා මැණික් මලු කතා. හරිද? මැණික් මුතු රන් රිදියා අමතකුණානේ ඉඳලා හිටලා නිදන්න එහෙම හාරපු අයත් ඉන්නවා. හොඳේ කියන්න බෑනේ ඒක. ලයිසන් එකක් අරගෙන පතලක් කරනවා. මහ පොළොවෙන් මැණික් ලැබෙනවා. ඒ මැණික් විකුණන්නෙත් මේ තායිලන්ත ජාතිකයෙකුට. හරිද? එයාව අඳුරන්නෙත් නෑ. අනේ දැන් මිනිහා කොහෙද කියලා අපි දන්නෙත් නෑ. හරිද? එයා තමයි සල්ලි දීලා මැණික් ගත්තේ. මරු කතා. දිගටම ඇහෙන්නේ ওই ජාතියේ කතා. දැන් දේශපාලනඥයින් ඇතුළු 30 දෙනෙකුගේ විතර මේ අයථා වත්කම් ගැන හොයන්ට යනවා. රජයට පවර ගන්න එක තමයි හොඳම වැඩේ. රජයට පවර ගන්න එක. ඒ ධනය ජනතා සුබ සිද්ධියට යොදවන්නම ඕනේ. මොකද මේ ජනතාවගේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි මල්වාන ඉඩම වගේ. හරිද? මල්වානේ ගේ වගේ. හොරා කෑවා මදිවට මැණික් මලුයි දුන්නේ කවුද කියලා දන්නේ නැති සල්ලි මලුයි ගැන සුරංගනා කතාවලට නිසි දඬුවම් දෙන්න කාලේ ඇවිල්ලා. එහෙම කියමින් අද ටෙලිවිකිය අවසන් කරන්නේ මැණික් මලු පිටින් ගිලපු කාලයේ අවසන් පුතා. මැණික් මලු පිටින් ගිලපු කාලයේ අවසන්. දැන් තියෙන්නේ ගිල්ල මලු වමාරණ කාලය කියලා මතක් කරමිනුයි. හොඳ